හරි නංගි මල්ලි දැන් බලමු ඔයාලගේ හතරවෙනි පාඩම ඝන වස්තු වල පුස්ත වර්ගඵල. පුස්ත වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා බලමු. පුස්ත වර්ගඵලය කියන්නේ දැන් මේ අපි උදාහරණයක් ගමුකෝ. උදාහරණයක් ගමු. මේ තමයි ආධාරකයේ සමතුලිතාකාර වන ඍජු පිරමීඩය. කියන්නේ ආධාරකය කියන්නේ මොකක්ද? ආධාරකය කියන්නේ පතුල. දැන් පතුල සමතුලිතාකාර හැඩයක් වෙනවා. වෙන පිරමීඩයක්. ඔය පිරමීඩ දැකලා ඇතිනේ. දැන් මේකේ පතුල සමතුලිතාකාරයක් වෙනවා. වටේ ත්‍රිකෝණ හතරක් තියෙන්නේ. ත්‍රිකෝණ හතරක් හතර පැත්තට තියෙනවා. චතුරස්‍රයක් යට තියෙනවා. දැන් මේකේ වක්‍ර පුස්ත වර්ගඵලය කියන්නේ මේ කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතින් මවා ගන්නකො. පතුල සමතුලිතයක් වෙනවා. වටේ ත්‍රිකෝණ හතරක් තියෙනවා. මේකේ වටේ තියෙන වර්ගඵලය තමයි පුස්ත වර්ගඵලය කියන්නේ. පුස්ත කියන්නේ දැන් මේ පුස්තේ තියෙන වර්ගඵලය. කියන්නේ දැන් ත්‍රිකෝණාකාර පුස්ත හතරක් තියෙනවා. සමතුලිතාකාර පුස්තයක් තියෙනවා. අපි දැන් මේ ඔක්කොගෙම වර්ගඵලය තමයි මුළු පුස්ත වර්ගඵලය. අපි දැන් මේක හොයන විදිය බලමුකෝ. දැන් අපි මේක කිව්වා සමතුලිතාශ්‍රයක් තියෙනවා කියලා පතුලේ. ඒතකොට සමතුලිතාශ්‍රය වර්ගඵලය හොයමු අපි. සමතුලිතාශ්‍රය මුළු වර්ගඵලය කියන්නේ සමචතුරස්‍රය වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය ඵලයයි තව තියෙනවා ත්‍රිකෝණ වර්ගඵලය. මම කෙටියෙන් ලියනවා. ත්‍රිකෝණ මේ එකකනේ. ත්‍රිකෝණ තියෙනවා පැති හතරේ හතරක් තියෙනවා. එතකොට මේක වැඩි කරනවා 4ෙන්. හරිනේ. දැන් අපි දන්න සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ මොකක්ද? සමචතුරස්‍රයෙන් අපි මේ දීලා තියෙනවා. පැත්තක දිග කියන්නේ හතර පැත්තේම සමානයිනේ. එතකොට සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ මොකක්ද? වර්ගය කියන්නේ පැත්ත වැඩි කිරීම වර්ගයෙන් සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ. ඒක දන්නවද ඔයගොල්ලෝ? ධන ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵල සූත්‍රය මොකද්ද? භාගයයි ආධාරක පාදයේ වැඩි කිරීම ලම්බ උසනේ. ලම්බ උස. දැන් අපි මේක බලමු. භාගයයි ආධාරක පාදයේ දිග මොකද්ද? a නේ. දැන් මේකේ මේ a දුරන්නේ තියෙන්නේ. ඒතොර a වැඩි කිරීම ලම්බ උස මොකද්ද? l. දැන් මේකේ ලම්බ උස කියලා ගන්න අපි දැන් මේ ගන්නකො සමචතුරස්‍රයේ වර්ගඵලය දාන ත්‍රිකෝණයේ වර්ගඵලය ඒ වගේ හතරක් තියෙනවා. දැන් සමචතුරස්‍රයේ වර්ගඵලය නම් a වැඩි කිරීමේනේ. පැත්තක දිග පාදයක දිග වැඩි කිරීම පාදයක දිග සමචතුරස්‍රය. භාගයයි ආධාරකයේ වැඩි කිරීම ත්‍රිකෝණයේ ලම්බ උස ගත්තොත් ත්‍රිකෝණයේ ලම්බ උස ගන්න දැන් මේ තියෙන ත්‍රිකෝණ මූණතන්නේ. මේ මූණතේ මේ පාදයේ ඉඳන් මෙතන තියෙන උස තමයි ගන්න. එතකොට මේකේ ලම්බ උස තමයි l මේ තියෙන්නේ. ලම්බ උස l. එතකොට භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ඒ වගේ හතරක් තියෙනවා. එතකොට භාගයයි a වැඩි කිරීම l වැඩි කිරීම 4. එතකොට සූත්‍රය එනවා a වර්ගය තන 2a. අපි මුළු වර්ගඵලය a කියලා ගත්තොත් ආධාරකයේ සමචතුරස්‍රාකාර වන ඍජු පිරමීඩයක පුස්ත වර්ගඵලය වෙන සූත්‍රය තමයි a වර්ගය තන 2a. a කියන්නේ සමචතුරස්‍ර පාදයක දිග ඒකේ වර්ගය දාන 2යි ආධාර සමචතුරස්‍රයන් ඒ කියන්නේ ත්‍රිකෝණයේ ආධාරකය සමචතුරස්‍රයේ ආධාරකය සමානයි. වැඩි කිරීම ලම්බ උස. ඒක තමයි සූත්‍රය. අපි දැන් බලමු සමචතුරස්‍රාකාර පතුලක් සහිත පතුලක් සහිත ඍජු පිරමීඩයක උදාහරණයක් බලමු අපි. සූත්‍රය අපි ඉස්සෙල්ලා බලුවා. දැන් අපි මේක දීලා මම කෙටියෙන් ලියලා තියෙන සමචතුරස්‍රයක පැත්තක දිග 10 cm දීලා තියෙනවා. ත්‍රිකෝණයේ ලම්බ උස අපිට 15ක් කියලා දීලා තියෙනවා. ඒක සූත්‍රය මොකද්ද? සූත්‍රය මේ තියෙන වක්‍ර පුස්ත වර්ගඵලය සමානයි a වර්ගය. ඒ කියන්නේ මොකද? සමචතුරස්‍රාකාරයේ පැත්තක දිග වැඩි කිරීම ධන එකතු කිරීම දෙවාරයක් a වැඩි කිරීම l. මේ a කියන්නේ සමචතුරස්‍රයක පැත්තක දිග. අපි ඒක සමානයි ත්‍රිකෝණයේ ආධාරකයට සමානයිනේ. වැඩි කිරීම ත්‍රිකෝණයේ ලම්බ උස. අපි ආදේශ ගන්න තියෙන්නේ 10 වැඩි කිරීම 10 ධන දෙවාරයක් 10 වැඩි කිරීම 15. එතන 100යි 100 ධන දෙවාරයක් 10 20යි 20 15ක් කීයද? 300යි. 400යි අනිවාර්යයෙන් එකකේ දාන්න ඕන. වර්ගඵලය කියන්නේ වර්ග සෙන්ටිමීටර් 400යි. තේරුණානේ?
දැන් ගණන් වලින් දෙනවා අපිට වර්ගඵලයේ මෙතන මුළු පුස්තක වර්ගඵල දෙනවා අපිට සමචතුරස්‍රයේ වර්ගඵලය හොයන්න කියන්නේ නැත්නම් සමචතුරස්‍ර වර්ගඵලයක් දීලා ත්‍රිකෝණේ වර්ගඵලය ආර එහෙම ගාන වෙනස් කරලා දෙනවා දුන්නත් මූලික සූත්‍රය තමයි මේක අපි තේරුම් අරගෙන මතක තියාගත්තා නම් ඕන ගානක් හදන්න පුළුවන් මේ සූත්‍රය තමයි අපි මේ සූත්‍රය ගත්ත විදිහ හොඳට බලන්න කියන්නේ දෙපාර තුන් පාරක් හදලා ගත්ත විදිහත් මම කියන්නේ කටපාඩම් නෙවෙයි මේක තර්කයේ ඔලුවට දාගන්න. ඒතකොට ඕන ගානක් බලලා හදන්න පුළුවන්. අපි ඊට බලමු ඍජුවෘත්ත හේතුවක පුස්තක වර්ගඵලය වෙන. ඉතින් මම මේ රූපේ ඇඳගත්තා. මේ තියෙන හේතුව අපි මේක ඔයාලට ඕන නම් අයිස්ක්‍රීම් කෝන් තියෙන අයිස්ක්‍රීම් කෝන් එකේ දැන් අපි අර කෝන් එකේ අයිස්ක්‍රීම් දාන උඩ තියෙන්නේ. උඩටත් නිකන් මූඩයක් වගේ හයි කරලා තියෙන්නේ. ඒ තමයි ඍජුවෘත්ත හේතුවක පුස්තක වර්ගඵලය වෙනකොට. ඒතකොට අපි මේ තියෙන්නේ මේ යට තියෙන රවුමන්නේ තියෙන මේ තියෙන වෘත්තාකාර ආධාරකය. කියන්නේ ආධාරය තමයි මේක වෘත්තාකාර ආධාරකයක්. ඒකේ අරේ ගන්න පුළුවන්. මේ තියෙන්නේ සීල්ස්. ඒ කියන්නේ අර මුඩම අයිස්ක්‍රීම් කෝනේ යටම තියෙන උල වගේ එකට තමයි සීල්ස්. මේක ඇල උස, මේක ලම්බ උස. ඒ කියන්නේ මේක ගන්න වෘත්තාකාර ආධාරකයේ ඉඳන් එතන කේන්ද්‍රයේ ඉඳන් සීල්සයට මේ ලම්බ උස වක්‍ර පුස්ත කියන්නේ අර වක්‍ර පුස්තය. දැන් මේකේ යට තියෙන්නේ අර ආර්වන වෘත්තයක් කියලා ගමුකෝ අපි. මේක දැන් යට තියෙන්නේ මෙතන අරය ආර්වන වෘත්තයක් තමයි තියෙන්නේ. දැන් මේ වක්‍ර පුස්තෙත් ඒ කියන්නේ මේ වක්‍ර පුස්තෙත් තියෙන්නේ මේ ඒ කියන්නේ අරය ආර්වන වෘත්තයකමනේ තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ වක්‍ර පුස්ත කොටසක් තියෙන්නේ අරය ආර්වන වෘත්තයේ වටේට තමයි ඒක ඇතිලා වගේ ඔතලා වගේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් හිතලා බලන්න. එතකොට මේ වක්‍ර පුස්තේ මේ වටේ දිග කියන්නේ මේ වෘත්තාකාර මේකේ වටේ දිගමනේ තමයිනේ. එතකොට අපි මේකේ වටේ දිග මොකද්ද? වෘත්තේ වටේ දිග 2πr නේ. 2πr r කියන්නේ අරය. එතකොට දැන් මේකේ වක්‍ර පුස්තේ වටේ දිග ගන්න පුළුවන් 2πr. තේරුණානේ ඒක? 2πr මේක මේ කෝණය අපි දන්නේ නැහැ. කෝණය θ කියලා ගමුකෝ. θ කියලා ගමුකෝ. එතකොට අපිට කෝණය හොයන්න පුළුවන්. මේකේ දැන් අපි මේකේ අර l කියලා ගත්තොත් මේකේ මුළු අර කියන්නේ මුළු වක්‍ර පුස්තකයේ වර්ගඵලය කියන්නේ 2π මේ l නේ 2πl. හැබැයි මේක 300ක් නෑනේ. 300ක් නෑ. 360න් θ කෝණයක්නේ තියෙන්නේ. තේරුණාද? අපි θ තමයි හොයන්න තියෙන්නේ. ඒතකොට මේක සමානයිනේ 2πr 2πrට සමානයි. එතකොට θ කෝණය තමයි අපි දැන් හොයන්න ඕන. මේක සුළු කරමු. මේ 2π මේ 2π එක විතර l θ බෙදීම 360 සමානයි. දැන් 2π 2π කැපෙනවා. ඒකට සමානයි r. දැන් θ නේ හොයන්න තියෙන්නේ. θ සමානයි 360යි r බෙදීම l. දැන් අපි θ හොයාගෙන තියෙන්නේ. තේරුණා නේද? හරිද? අපි මේකේ මුළු පුස්තක වර්ගඵලය තමයි දැන් හොයන්න තියෙන්නේ. ඒකේ තියෙනවා අර වගේම අර ඉස්සෙල්ලා අපි හේව්වේ පිරමීඩ ඒ වගේම තමයි මේකේ වෘත්තාකාර ආධාරකයක් තියෙනවා. ඊට අමතරව මේක හරිද අපි බලමු ඍජු වෘත්ත කේතුවේ පුස්තක වර්ගඵලයේ a කියලා ගමු. ඒක සමානයි වක්‍ර පුස්තයේ වර්ගඵලය දන අර වෘත්තාකාර ආධාරකයේ වර්ගඵලයනේ. වක්‍ර පුස්තයේ වර්ගඵලය මොකක්ද? වක්‍ර පුස්තය තමයි අපි මේ තියෙන්නේ. වක්‍ර පුස්තය කියන්නේ වෘත්තයෙන් කෑල්ලක් වගේනේ කියන්නේ. ඒතර වෘත්තයේ සම්පූර්ණ වෘත්තයේ එක මොකද්ද? πr වර්ගය. ඒතර මේකේ π මේකේ අර එක අපි ගත්තේ l. πl වර්ගය. මේ තියෙන්නේ මුළු වෘත්තය. ඒත් මේක තියෙන්නේ මේක කියන්නේ මුළු සම්පූර්ණ වෘත්තයක් නෑනේ. ඒකේ වෘත්තයෙන් θ කෝණයක්නේ තියෙන්නේ. ඒතර πl වර්ගය වැඩි කිරීම 360න් θ නේ. θ ධන අරගණන් තියෙනවා සම්පූර්ණ වෘත්තයක්. πr වර්ගය. ඒතර πr වර්ගය. අපි ඉස්සරහට θ හොයාගත්තා. θ මොකද්ද? πl වර්ගය වැඩි කිරීම θ කිව්වේ මොකද්ද? 360 r r බෙදීම l. ඒ තමයි θ. ඊට යට 360ක් තියෙනවා. ධන πr වර්ගය. එතන මේක සුළු කරගමු. මෙතන 360ට 360 කැපෙනවා. මේ l එකට එක l එකක් කැපෙනවා. එතකොට πr l ධන πr වර්ගය.
මේ සූත්‍රය තමයි ඍජු වෘත්ත හේතුවක පුස්ත වර්ගඵලය වෙන සූත්‍රය. 5RL ධන 5R වර්ගය. මේ LR කියන්නේ හොඳට බලාගන්න මොනවද කියලා අච්චුපතේ පෙළපතේ තියෙනවා. මේ කියන්නේ පෙළපතේ මේ සූත්‍රය තියෙනවානේ. 5 කියන්නේ 5 වගේ, R කියන්නේ ආධාරකය කියන්නේ වෘත්තාකාර ආධාරකයන් තියෙන්නේ. ඒකේ වර්ග ඒකේ ආරේ තමයි R කියන්නේ. L කියලා ගත්තේ අපි වෘත්තාකාර වක්‍ර පුස්තයක් තියෙනවානේ. වක්‍ර පුස්තයේ ආරේ තමයි අපි L කියලා ගත්තේ. මේ දෙක හොඳට බලා ගන්න.